8 6 12 කුඩා පොදු ගුණාකාරය සොයන්න තියෙන්නේ. එතකොට අපි මේ අවස්ථාවේදී මේ ගාන හදමු බෙදීමේ ක්‍රමයෙන් කුඩා පොදු ගුණාකාරය සොයමු. මෙන්න මෙහෙම 8යි 6යි 12යි ලියන්න. ලියලා මේ සංඛ්‍යා තුනෙන් එකක් හරි බෙදෙන ප්‍රථමක සංඛ්‍යාව හොයාගන්න. අපි දන්නවා 8 6 12 කියන සංඛ්‍යා තුනේ පොඩිම සංඛ්‍යාව 6නේ. ඒතර 6 ගත්තොත් දෙකෙන් බෙදෙනවා. හරි. එහෙනම් දෙකෙන් බෙදන්න. 8 දෙකෙන් බෙදුවාම 4යි. ඒක මෙතන යටින් ලියනවා. 6 දෙකෙන් බෙදුවාම 3යි. 12 දෙකෙන් බෙදුවාම 6යි. ඊට පස්සේ එනවා 4යි 3යි 6යි. මේ සංඛ්‍යා තුනෙන් දෙකෙන් බෙදෙන සංඛ්‍යා දෙකක් තියෙනවා. එහෙනම් ආයි දෙකෙන් බෙදන්න. 4 දෙකෙන් බෙදුවාම 2යි. 3 දෙකෙන් බෙදෙන්නේ නැහැ. ඒ නිසා ඒ 3 හැමෝම ලියන්න යටි. 6 දෙකෙන් බෙදුවාම 3යි. ඊට පස්සේ ආයි දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් තියෙනවා. එහෙනම් ආයි දෙකෙන් බෙදෙනවා. 2 දෙකෙන් බෙදුවාම 1යි. 3 දෙකෙන් බෙදෙන්නේ නැති නිසා ඒක හැමෝම ලියනවා. ඊට පස්සේ අපි බලනවා දෙකෙන් බෙදෙන සංඛ්‍යා එකක්වත් නැහැ. ඊළඟට තුනෙන් බෙදෙන සංඛ්‍යා තියෙනවද බලනවා. තුනෙන් බෙදෙන සංඛ්‍යා තියෙනවා. එහෙනම් තුනෙන් බෙදන්න. 1 තුනෙන් බෙදෙන්නේ නැහැ. ඒක හැමෝම ලියනවා. 3 තුනෙන් බෙදුවාම 1යි. 3 තුනෙන් බෙදුවාම 1යි. ඔහොම 1 1 1 ආවට පස්සේ අපි මේ බෙදෙන ක්‍රමේ නවත්තලා මෙන්න මේ ටික ගුණ කරනවා. දෙවරක් 2 4යි, හතරක් 2 8යි, 8 වරක් 3 24යි. එහෙනම් 8යි 6යි 12යි කියන සංඛ්‍යා තුනෙන්ම බෙදන්න පුළුවන්. කුඩාම සංඛ්‍යා තමයි 24. එහෙම නැත්නම් මේකේ කුඩා පොදු ගුණාකාරය 24යි.